ලස්සනට ඉර පායපු ලස්සන දවසක්. ඒ දවස් තවත් ලස්සන වුණේ අද නිවාඩු දවසක් නිසා. ඇත්තටම ඔයාලා දන්නවනේ මම සතියක්ම තනියෙන් ගෙදර ඉන්න නිසා 4 දිනම ගෙදර ඉන්න දවස් වලට මම හරි ආසයි. හස්බන්ඩ් ඉන්නවා කියන්නේ මගේ වැඩවලට ගොඩාක් පහසුවක් උදව්වක් වෙනවා. හැමදේම කරන්න පොඩි ශක්තියක් එනවා මට එයා ගෙදර ඉද්දි. ඉතින් අදත් ඒ වගේ ලස්සන නිවාඩු දවසක්. පේනව නේද? ඒ දවස් මට විතරක් නෙවෙයි සතුටු පොඩි දෙන්නටත් ගොඩක් සතුටුයි. ගොඩ කාලෙකින් තාත්තව මේ වගේ සතිය දවසක යාලට හම්බෙන්නේ. ඉතින් යාලා කොලාම ක්‍රිකට් ගහනවා. මං ඉතින් පැත්තකට වෙලා පොඩ්ඩක් බලාගෙන හිටියා තුන්දෙනාගේ සෙල්ලම දිහා. හරිම විනෝදයි. පොඩි අයත් එක්ක මේ වගේ ටික වෙලාවක් හරි ගෙවන්න ලැබෙන එකත් ඇත්තටම ලොකු දෙයක්. එයාලත් පාඩම් වැඩත් එක්ක ක්ලාස් වැඩත් එක්ක බිසී වෙනවනේ. ඉතින් ඔන්න ඔය විදිහට ටික වෙලාවක් ගත කරලා හවස් වරුවේ අපි හිතුවා බීච් එක පැත්තට යන්න ඕන කියලා. මං ආසම තැන ඉතින් බීච් එක කියලා ඔයගොල්ලෝ දන්නවනේ. මං හරිම ආසයි. මට එතෙන්ද ගියපුවාම පොඩි රිලැක්ස් ගතියක් දැනෙනවා. කියන්නේ ක්‍රවුඩ් එකේ ඉන්නවා තමයි. ඒ වුණාට මනසට මාර අමුතුම ෆීලිං එකක් තියෙනවා. මට තියෙන ඕන ප්‍රශ්නයක් ආවම මං හස්බන්ඩ් කියන්නේ අනේ අද බීච් එකට ගිහිල්ලෙමු. මට පොඩ්ඩක් ඔළුව රිලැක්ස් කරගන්න ඕනේ කියලා අපි වැඩිපුරම යන්නේ බීච් එකට තමයි. ඉතින් පොඩි දෙන්නත් හරි ආසයි බීච් එකට යන්න. ඉතින් ඔන්න ඔය විදිහට අපි බීච් එක පැත්තට ගියා. ටිකක් සෙනග අද නිවාඩු දවසක් නිසා. මම වැඩි බීච් එකේ තියෙන කෑම මුකුත් කන්නේ නැහැ. මේක හස්බන්ඩ් ගෙනාව අර මඤ්ඤොක්ක කූරු වගේ බෙදලා තියෙන්නේ. එහෙම එකක්. මම එකක් කාලා බැලුවා නිකමට වගේ. මොකද මට අර හැම එකකම ඉස්සරහ වගේ ලිහින්ද මං ආස නැහැ. මං කන්නේ නැහැ. හැබැයි මේ ගෙනාව එක හරිම ෆ්‍රෙෂ්, මාරුම රසයි. ඒක නිසා මම ඒක දිගටම කෑවා. මට ඒක මදි වෙලා ඊට පස්සේ ආයෙත් එකක් ගෙනල්ලා මං කෑවා. මං සාමාන්‍යයෙන් බීච් එකේ තියෙන කෑම කනවා අඩුයි. මේක රසයි. ඔයාලා නිගම්ම බීච් එක පැත්තේ ගියොත් පොඩ්ඩක් try කරලා බලන්න. මේක හරිම රසයි, හරිම fresh. ඉතින් අපි ওই විදිහට ගොඩාක් හවස් වෙනකන් හිටියා. අපි හැබැයි ආවෙත් අද ටිකක් පරක් වෙලා. මොකද මට පොඩි වැඩක් තිබුණ නිසා අපි එනකොට 5:00 වගේ ඇති. වෙනදාට අපි 4 වගේ වෙනකොට බීච් එකට එනවා. එතකොට අපිට ටිකක් වෙලා වැඩිපුර ඉන්න පුළුවන්. ඒත් අද එනකොට ටිකක් පරක් වුණා. ඒක නිසා අද අපි ටිකක් වැඩිපුර රැය වෙනකන් ඉන්න කියලා තීරණය කරා. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.
shadows creep, whispers of the city's secrets they keep. Underneath the street lamp steady burn, life's a game of dice, waiting your turn. City lights shine, but they never show the truths we hide, the things we don't know. Concrete jungle beats in the air, dreams take flight, but beware, beware. Graffiti tells tales on the subway line, lost souls searching, trying to redefine. Echoes of struggle in alleys tight, fighting for a moment under neon light. Corners hum with a jazzy groove, time stands still, it's hard to move. The rhythm of life, fast and slow. Navigate the maze, let the story flow. Bare knuckle truth, raw and unrefined. Every line's a pulse from a vivid mind. Urban poets in the court of kings, street symphonies when the corner sings. City lights shine, but they never show. ඉතින් ලොකු බබාලා දෙන්නයි පොඩි බබාලා දෙන්නයි 4 දෙනාම සරුංගල් ඇරියා. මට ඇත්තටම ළමයි සරුංගල් අරින්න පුළුවන් බීච් එකේ විතරයි. සාමාන්‍ය තැන්වල මගේ අතින් සරුංගලයක් උඩ යන්නේ නැහැ. ඉතින් පුළුවන් එකම තැන බීච් එක නිසා මම එතන සරුංගල් යවනවා. ඔයාලට පුළුවන් ද සරුංගල් යවන්න කියලා මට පොඩ්ඩක් කියන්නකෝ. මම නම් දන්නේ නැහැ ඇත්තටම. බීච් එකේ හුලඟ දින හින්දා විතරයි මට සරුංගලයක් උඩට යවා ගන්න පුළුවන්. ඉතින් මෙතන තිබුණ පොඩි පොඩි තව කඩසෝරු වර්ග වලට අද ටිකක් හිත ගියා වැඩි වගේ වුණා. පොඩි දෙන්නක් කෑවා මේවට මොනවද කියන්නේ බොම්බයි මුට්ටයි නේද? ඔන්න ඒවා ඔව් බොම්බයි මුට්ටයි තමයි. ඉතින් ඒ දෙන්න කනකොට ඉතින් මට නිකන් ඉන්න බෑනේ මාත් ටිකක් කාලා බැලුවා. රසයි හොඳයි. අපි පොඩි කාලේ තිබ්බේ වගේ රස නම් දැන් නෑ හැබැයි. ඒ වුණාට පොඩි කාලේ මතක් වෙනවා ඒවා කනකොට. අපි පොඩි දෙන්නත් හරි ආසාවෙන් කෑවා ඉතින්. මේ වෙනකොට වෙලාව 6ට 6:00 වගේ ඇති. දැන් ලයිට්ස් ප්‍රමාණය එහෙම තව ටිකකින් වැඩි වෙනවා. සාමාන්‍යයෙන් වෙනදට හවස් වෙනකොට බීච් එක ගොඩක් සැර වෙනවා. ඒ කියන්නේ ඔටෝම මේ වෙලාවට මේ ගොඩක් රැල්ල වැඩි වෙනවා යන්න බැරි ගානට. ඒත් අද මොකක්ද දන්නේ නැහැ හේතුව. හරිම සාමකාමී හරිම හිමීට තමයි රැල්ල ඇත්තටම ගැහුවේ. මත් දන්නේ නැහැ ඒකට හේතුව ඇයි කියලා. ඒක නිසා අද ගොඩක් අය වතුරේ හිටියා. අපි නම් වතුරට ගියේ නැහැ අද රැ වුණා වැඩි නිසා. ඇත්තටම ආදරණීය මතකයන් හදාගන්න හොඳ තැනක් තමයි බීච් එක කියන්නේ. අපි දෙන්නට ඇත්තටම මේ වගේ රිලැක්ස් වෙලා ඉන්න නිදහසේ කතා කරන්න වෙලාව හම් වෙනවා අඩුයි. එක්ක යා වැඩකට මොකකට හරි එහෙම නැත්නම් මම වැඩකට යනවා නැත්නම් බබාලගේ වැඩත් එක්ක බිසි වෙනවා. ඇත්තටම මේ වගේ අවස්ථාවක් ජීවිතේට එන්න ඕන. ඒක හරිම ඒක කියන්න තේරෙන්නේ නැති හැඟීමක්.
ඒ වෙලාවට අපිට කතා කරගන්න පුළුවන්. ඇත්තටම අපි විවෘත වෙනවා ගොඩක් වෙලාවට එකිනෙකාට. ඕනම ප්‍රශ්නයක් කියන්න පුළුවන් මට්ටමකට එනවා. ඒ වගේ මේවට මනස සැහැල්ලුවෙන් තියෙන හින්දා උත්තරත් මං හිතන්නේ ඒක નિરાයාසයෙන් එනවා. ඉතින් පොඩි අයත් එක්ක මේ වගේ ගෙවන වෙලාවල් හරි සතුටුයි. හැම වෙලේම එන්න බෑ මට ඒක මන් දන්නවා එන්න බෑ හැමෝටම බිසි වෙනවා කට්ටිය. ඒ වුණාට අපිට නිවාඩු දවසක් කියලා ලැබෙන එක ඒ දවසත් ගෙදරටම වෙලා කොටු වෙනවට වැඩිය පුළුවන් තැනකට පුළුවන් විදිහට මේ වගේ ලස්සන හවස්වරු අපේ ජීවිතේට එකතු කරගන්නකෝ. මං කියනවාට දෙපාරක් තුන් පාරක් එහෙම කරලා බලන්නකෝ. එතකොට ඔයාලට ප්‍රශ්නයක් ආපු වෙලාවට උනත් ඔයාලට හිතෙනවා අද මෙහෙම ඉන්න ඕනේ නැහැ. අපි කලින් පාර මේ වගේ කරානේ. එතකොට මට මේ වගේ මනසට නිදහසක් දැනුණා. මනස සැහැල්ලු වුණා. එතකොට ඔයාට ඒ මතකයත් එක්කත් මනස නිදහස් කරගන්න පුළුවන්. එහෙම නැත්තම් ආයේ ඒ වගේ දෙයකට යොමු වෙන්න ඕනේ කියන එක ඔයාට අයිඩියා එක එනවා. ප්‍රශ්නෙම හිර වෙලා ඉන්නේ නැහැ. ඇත්තටම සතුටුයි. ඒ වගේ දේවල් පුළුවන් තරම් වීඩියෝ කරගන්න නිතර නිතර ඒවා බලන්න. ඇත්තටම අපි කාලඟත් ෆෝන් එකක් තියෙනවනේ මේ වෙනකොට. ඉතින් නිතර නිතර මේ සතුට හිතෙන මොහොතවල් බලන්නකෝ. ප්‍රශ්නයක් එන වෙලාවට ඔයාට කියන්න කෙනෙක් නැත්නම් කතා කරන්න කෙනෙක් නැත්නම් ඒ වෙලාවට ප්‍රශ්නෙත් එක්කම හිත හිතා තනි වෙන්න එපා. ඒ වෙලාවට පුළුවන් තරම් ඒ රෙකෝඩ් කරගත්තේ වීඩියෝ එකක් බලන්න පුළුවන් තරම් රිලැක්ස් වෙන්න බලන්න. එතකොට අපි හිතනවට වැඩිය අපිට මේ ප්‍රශ්නෙත් එක්ක මූව් වෙන්න පුළුවන්. මම ලොකුවට ඇත්තටම අත්දැකීම් දෙහිම දන්නේ නැහැ. ඒ වුණාට මට ලැබුණු පුංචි අත්දැකීම් වලින් තමයි මම ඔයාලට මේ දේවල් කියලා දෙන්නේ. මොකද මටත් ස්ට්‍රෙස් වගේ කාලයක් ඇවිල්ලා තිනවා ප්‍රශ්න වැඩි වෙන දවස් තියෙනවා. අපි කුලී ගෙවල් වලින් මාරු වෙන දවස් තියෙනවා. එතකොට අපිටත් නිතර ප්‍රශ්න එනවා. ඒ වගේ දවස් වලට අපි කරපු පුංචි දේවල් තමයි මම මේ ඔයාලට කියන්නේ. අපි කාටවත් ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ හැම දෙයක්ම මෙතනගෙන අපි ඉස්සරහට යන්න ඕනනේ. හරි ලස්සනයි. ඒ වගේ පුංචි දේවල් වලින් අපේ ජීවිතේ බැලන්ස් කරගන්න පුළුවන් නම් උත්සාහ කරලා බලන්න ඕගොල්ලෝ. The neon signs light up the night. Electric hearts in a city so bright. We're chasing dreams through pixel streams, dancing shadows under glowing beams. Let the rhythm take control. Feel the beat, ignite your soul. Colors flash, they paint the air. Hold the moment, nothing compares. ඉතින් අපි ගෙනාපු දේවලුත් ගෙදරින් මං කෑම වර්ග හදාන ආවා. බබාලට ඒවත් රැට කන්න දීලා තමයි එක්කගෙන ගියේ. මොකද මං දන්නවා මගදී යනකොටම දෙන්න නිදා ගන්නවා. හවස් වෙලා නැතිබුනේ. දැන් සෙල්ලම් කරලත් ගොඩක් මහන්සි නිසා යාලා නිදා ගන්නවා. ඉතින් අපි ටිකක් රෑ වෙනකම්ම මං කිව්වා වගේ අපි හිටියාද. පොඩි දෙන්නත් ආපුවම ලේසියෙන් යන්න කැමතිත් නැහැ. ටිකක් වැඩිපුර වෙලා හිටියා. දැන් හොඳටම රෑ වෙලා. ඉතින් අද සෙනග වැඩි නිවාඩු දවසක් නිසා රෑට කොහොමත් බීච් සයිඩ් එක ගොඩක් ලස්සනයි. විශේෂ උත්සව තියෙන දවස් වලට මීට වැඩි ලස්සනයි. සම්පූර්ණයෙන් වටේටම බල්බ් වැල් දාලා හරිම ලස්සනයි. ඉතින් ওই විදිහට අපි අද අපේ නිවාඩු දවස ලස්සනට ඉවර කරගත්තා. ආයෙත් දවසක ඉතින් ඔයාලත් එක්ක සතුටින් තව වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම් හැමෝටම. බයි බයි.